උතුරු කොරියාව පිළිබඳ සඳහන් කිරීමේදී ලොව සමාජීය සහ දේශපාලනික වශයෙන් ලෝකයේම හුදකලා වූ ඒකාධිපති රාජ්‍යයක් ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදියි. කාලයෙන් කාලයට විවිධ මාධ්‍ය වාර්තා ඔස්සේ උතුරු කොරියාව පිළිබඳ අසාමාන්‍ය කරුණු ලොවට හෙළිදරව් කරයි. ආසියාවේ පිහිටි බලවත්ම රාජ්‍යයක් ලෙස උතුරු කොරියාව හඳුන්වා දිය හැක. න්‍යෂ්ටික අවිස සහ මිලියන 25.5ක ජනගහනයක් සිටින මේ බලවත් රාජ්‍යයේ නායකයා කිම් ජොන් උන්ය. කෙසේ වෙතත් මෙම දිනවල පවත්නා යුදමය ස්වභාවයක් සමග කිම් ජොන් උන් හට ලෝපුරා අවධානය අඩු වුවද තමාගේ යුදමය බලය පෙන්වීමක් ලෙස තම දියණිය සමග නවීන මිසයිල අත්හදා බැලීම් සිදු කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ලෝපුරා අවධානයට ලක් වූ අතර නැවත ලෝපුරා ඔහු පිළිබඳ කතා පුවත් මවන්නක් විය. කිම් ජොන් උන් නිරන්තරයෙන් ලොවට තමාගේ හමුදා බලය පෙන්වුවත් අප මාධ්‍ය ඔස්සේ දකිනා මිසයිල සහ හමුදා පෙළපාලි පිටුපස ඇති නොපෙනෙන බලවේගය හෙවත් ඇත්තම ශක්තිය මොකක්ද? ඉතින් මේ විග්‍රහයෙන් අපි ඒ පිළිබඳව නිසි ලෙස සාකච්ඡා කරමු. අංක 1. අතීතයෙන් ප්‍රතිපත්තියක්. 1950 ජූනි 25 ආරම්භ වූ කොරියානු යුද්ධය 1953 ජූලි 27 අවසන් වූ අතර යුද්ධයෙන් පසුව උතුරු කොරියාව ජූචේ හෙවත් ස්වයංපෝෂිත හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර එය 1960 සහ 70 දශකවල තදින්ම දක්නට ලැබුණ කරුණකි. හුදකලා ප්‍රතිපත්තියෙන් පසු 1960 දී න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළ අතර 1985 NPT හෙවත් න්‍යෂ්ටික අවිව්‍යාප්තිය නොවැඩීමේ ගිවිසුම සඳහා එකතු වූ අතර 1993 මාර්තු 12 කිසිවෙකු නොසිතූ ආකාරයට ගිවිසුමෙන් ඉවත්වීමේ ලිපිය NTP වෙතට බාර දීම NTP සමාජිකයන් හට විස්මයට කරුණක් විය. අවසානයේ 2003 ජනවාරි 10 උතුරු කොරියාවේ ඉවත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අතර NPT ගිවිසුමෙන් ඉවත් වූ එකම සහ පළමු රට උතුරු කොරියාව ලෙස පෙන්වා දිය හැක. NPT ගිවිසුමෙන් ඉවත්වීමෙන් පසු මොවුන් ලෝකයට පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනවා. එනම් සොන් ගුන් හෙවත් හමුදාවට මුල් තැන යන ප්‍රකාශයයි. මෙය නිකම්ම ප්‍රකාශයක් නොවන අතර මෙහි අර්ථය ගත් කල මෙය මතවාදයකි. මෙයට අනුව රටේ තිබෙන හැම සම්පතක්ම එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජනතාවට පෙර ප්‍රමුඛතාව හමුදාවට ලබා දීම මෙහි අර්ථයයි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මිලියන 1.5කට අධික හමුදාවක් නඩත්තු කිරීම මොවුන්ට පහසු කරුණකි. එමෙන්ම GFP වාර්තාවලට අනුව ලොව බලවත්ම හමුදාවන් අතරින් 2025 වසරේදී 34 වන ස්ථානය ලෙස මොවුන් නම් කර තිබේ. කෙසේ වෙතත් මෙම අගය වෙනස් වීමට 2026 වසරේදී බොහෝ ඉඩකඩ ඇත. අංක 2. න්‍යෂ්ටික සහ මිසයිල බලය. 1950 සහ 1960 අතර සෝවියට් රුසියාවේ උදව් ඇතිව න්‍යෂ්ටික පරීක්ෂණ සහ අවි අත්හදා බැලීම සිදු කරන අතර 2003 වසරේදී NPT ගිවිසුමෙන් ඉවත්වීමත් සමග ප්ලූටෝනියම් වැඩසටහන නැවතත් මොවුන් විසින් ආරම්භ කර තිබේ. මොවුන්ගේ පළමු න්‍යෂ්ටික පරීක්ෂණය 2006 ඔක්තෝබර් 9 වෙනිදා පුංගේරි නම් භූගත ස්ථානයේ සිදු කර අතර එය සාර්ථක නොවූ බවට වාර්තා වේ. කෙසේ වෙතත් උත්සාහවන්තයා ජයගනී අදහස ලෝකයට පෙන්වා දෙමින් 2017 වසරේදී ICBM හෙවත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය නිර්මාණය කිරීමත් සමග ලෝක බලවතුන් කියූ රටවල් පවා කම්පනයට පත්විය. හුවාසෝන් 50 බැලස්ටික් මිසයිලයකි. මෙය දියත් කිරීමට ද්‍රව ඉන්ධන යොදා ගන්නා අතර මෙයට උතුරු කොරියාවේ සිට ඇමරිකානු මහද්වීපය කරා ළඟාවීමේ හැකියාව තිබේ. එමෙන්ම හුවාසෝන් 18 නම් මිසයිල මෙයට වඩා බලවත් වන අතර එය දියත් කිරීමට ඝන ඉන්ධන භාවිතා කිරීම නිසා ඉතා ඉක්මනින් සහ රේඩාර් පද්ධතිවලට හසු නොවි ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව මෙම මිසයිලයට තිබේ. කලින් මා පැවසූ ICBM වර්ගයේ මිසයිල එනම් හුවාසෝන් 15 සහ 18 යන මිසයිල් වලට වඩා භයානක මිසයිලයක් වන පුගුක්සොන් 5 SLBM වර්ගයට අයත් ප්‍රබල මිසයිලයි. මෙය බොහෝ විට සබ්මැරින් ඔස්සේ දියත් කරන මිසයිලයකි. එමෙන්ම මෙයට සතුරා වෙත සූක්ෂමව
දෙවන ප්‍රහාරයක්ද දියා කිරීමේ හැකියාව ඇත. එමෙන්ම විද්වතුන්ගේ අනාවැකිවලට අනුව 2027 වර්ෂය වන විට යුද ශීර්ෂ 100 ගණනක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මොවුන්හට තිබීමට හැකියාව ඇති බවට මත පළ කර තිබේ. අංක 3 නවීන තාක්ෂණය සහ උපාය මාර්ග. උතුරු කොරියාව සතුව හුවාසෝන් 17 මිසයිල සහ හුවාසන් 31 වැනි න්‍යෂ්ටික බෝම්බ ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආකාරයට ඒ වාගේ පරිමාව අඩු වැඩි වශයෙන් යොදා ගැනීමට හැකියාව ඇති අතර කෘත්‍රිම බුද්ධි ඩ්‍රෝන සහ AI භාවිතා කර වැඩි දියුණු කර මාරක ඩ්‍රෝන මෙන්ම ඉතා දක්ෂ සයිබර් ක්‍රියාකාරකින් 8400ක් පමණ සිටි. එපමණක් නොව ලෝ විශාලතම සබ්මැරීන් එකතුව මෙන්ම නවීන යුද්ධ ටැංකි කාලතුවක්කු නෞකා සහ කෙටිදුර මිසයිල වර්ග තිබීම මොවුන්ගේ බිහිසුණු තාක්ෂණය පෙන්වා දෙයි. මෙම තොරතුරු වලින් අනාවරණය වන්නේ මොවුන්ගේ අවධානය මිසයිල වලට පමණක් නොව මරාගෙන මැරෙන ප්‍රහාරක ඩ්‍රෝන සහ න්‍යෂ්ටික හැකියාවන් නැති ප්‍රහාරක යාත්‍රාවලට බවත් මෙන්ම අනාගතයේදී විශාල යුද උණුසුමකට සූදානම් වීමක්ද යන්න සිතන්නට පුළුවන්. අංක 4 කලාපීය ප්‍රතිචාර සහ ලෝක බලවතුන්ගේ ප්‍රතිචාර. සෑම අවස්ථාවකම මෙන්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම මැද්දේ ඇමරිකාව සහ දකුණු කොරියාව මෙන්ම ජපානයද එක්ව ප්‍රබල යුද අභ්‍යාසවල නියැලීම මෙම කාලවකවානුව තුළ දක්නට ලැබෙන කරුණකි. මෙම සිදුවීම් තුළින් කලාපීය ආතතිය ඉහළට යාම බුදුමයට කරුණක් නොවන අතර මෙම කලාපීය ප්‍රතිචාර මගින් උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සඳහා විශාල තර්ජනයක් මෙන්ම විශාල ප්‍රතිචාරයක් ලෙසද පෙන්වා දිය හැක. උතුරු කොරියාවට ආසන්න කලාපීය මිත්‍ර රටවල් ලෙස රුසියාව සහ චීනය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර සම්බාධක හමුවේ වුවද විවිධ ගනුදෙනු මොවුන් අතර සිදුවන බවට ඇමරිකාව චෝදනා කරත් එය ඔප්පු කිරීමට සාක්ෂි නොමැත. මෙම කරුණු වලින් උතුරු කොරියාව පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගන්නට ඇතැයි කියා මා සිතන අතර මෙවැනි වැදගත් කරුණු දැන ගැනීම සඳහා විශ්මිත ලෝකය සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එක ක්ලික් කර මාත් සමග එකතු වන්න.